කැඩුම් බිඳුම් වෙදකමේදී යොදා ගන්න අති ප්‍රබල ඖෂධයක් ගැනයි අද වීඩියෝ එක. විශාල ප්‍රපාතයකට ඇද වැටුණු කකුල කැඩිච්ච ගොනෙක් රැයක් පුරාවටම වැතිරි හිටපු තැන තිබිලා තියෙන වැල් වර්ගයක් ඇදගෙන කාලා කැඩිච්ච කකුල සම්පූර්ණයෙන්ම සුව කරගෙන තියෙනවා. ඉතින් ඒ වැල් විශේෂය ගොනු කෑවැල නැත්තම් ගොනික විදිහට පසුකාලීනව ජනප්‍රවාදීට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගොනික කියන්නේ කැඩුම් බිඳුම් වෙදකමේදී ලබා ගන්න සුවිශේෂීම අති ප්‍රබලම ඖෂධයක්. ඒ වගේම තමයි ආයුර්වේදයේ බිඳී ගිය සංදි පෑසීමට භාවිතා කරන ඖෂධයේ විදිහට මේ ගොනික සඳහන් කරගන්නවා. ඒ වගේම තමයි මේ ගොනිකවල විටමින් වර්ග රැසක් තියෙනවා. විටමින් A, B, C, D සහ විටමින් E. ඊට අමතරව ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, කැල්සියම්, ෆොස්ෆරස්, khනිජ ලවණ වගේ දේවල් වලිනුත් පොහොසත් ඖෂධයක් තමයි මේ ගොනික කියන්නේ. මාංශ පේශී ලිහිල් කරන ගුණයෙන් යුක්තයි. වාත රෝග, සන්ධි රෝග, ඉදිමුම්, ඇවිදීමේදී තියෙන අපහසුතාවයන් වලට ඊටාම ගුණදායක වෙන ඔසුවක්. ඒ වගේම කියන්න ඕනේ රුධිරගත සීනි මට්ටම අඩු කරන ඔසුවක්. රාත්‍රී නිින්දේදී මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිතව තියෙන රෝගවලට ඊටාම ගුණදායක ඔසුවක්. මලබද්ධයට ගුණදායකයි. මානසික රෝග, අමතක වීම වගේ දේවල් තියෙනවා නම් ඉන්නේ ඒවටත් ගොඩක් ගුණ ආහාරයක් තමයි මේ ගොනික කියන්නේ. ස්නායු රෝග පාලනය කරනවා. ඒ වගේ ඒ ආශ්‍රිතව තියෙන මේ අංශභාග රෝගීන්ට ඇතිවන අපහසුතාවයන්ට ඊටාම ගුණදායක ඔසුවක් විදිහටයි ආයුර්වේදයේ මේ ගොනික හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඇස් වලටත් හිතකරයිලු. ඒ වගේම ඇස් දැවිල්ල ඇති අයට ඇස් දැවිල්ල අඩු කරලා පෙනීම වැඩි දියුණු කරන හෙළ ඔසුවක් කියලා මේ ගොනික සඳහන් කරනවා. ඒ වගේම තමයි ගොනික කොළ යුෂ අඬු භාගයක් කැල්සියම් පිරි 10කටත් වඩා වැඩි වටිනාකමකින් යුක්ත බව ඔයාලා දැනගෙන හිටියද? ඉතින් කැල්සියම් ඌනතාවයක් තියන අයට මෙන්න හොඳම විස ගොනික ආහාරයට ගන්න හොඳම හොඳයි සියලුම රෝගවලට. ඉතින් ඊටමත් ඉක්මනින් පැල කරගන්න පුළුවන්. කණ්ඩිවල වගේ තමයි මේක යන්නේ. ගොඩක් පස් තියෙන තැන්වල පැලවෙන්නේ නැහැ. නෑ කියන්නේ පහුර වගේ අල්ලලා එහෙම තමයි දල දාලා වැඩින්නේ. ටිකක් ඝනකමින් යුක්ත පැලෑටියක්, වැල් විශේෂයක්. කෘමි හානි ගොඩක් අවම ශාකයක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම දකුණු පළාතේ බහුලවම හඳුනා ගන්න පුළුවන්. අනිත් පළාත් වලට වඩා ගොඩක් දකුණු පළාතේ තමයි මේ ගොනික ශාකය හඳුනා ගන්න තියෙන්නේ. ඔය අනුතුරු වලට ලක් වෙච්ච අයගේ මේ සංදි කැඩීම් තියෙන අයට ඊටාම ගොඩක්ම හොඳ ඖෂධයක් තමයි මේක. කැඳ විදියට හදලා දෙන්න පුළුවන්. කලවම් පලාවට දාලා ආහාරයට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මැල්ලුම් විදියට, සම්බෝල් විදියට ආහාරයට එකතු කරගන්න ඊටාම ගුණදායක, වේදනාවන් දුරු කරන, මාංශ පේශී ලිහිල් කරන, අස්ථි බිඳී ගිය අයගේ අස්ථි පෑසීමට භාවිතා කරන ඊටාම හොඳ ආයුර්වේදීය ගුණ රැසක් තියෙන හෙළ ඔසුවක් තමයි මේ ගොනික කියන්නේ. වයසට යනකොට තියෙන සංදිවල දුර්වලතා, මාංශ පේශීන් වල දුර්වලතාවයන්ට හොඳම ආහාරයක්. දවස් 2ක 3කට සැරයක් හරි සතියකට පාරක් හරි ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ගුණ රාශියක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතුවා. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්. බෙල් අයිකන් එකත් ඔබලා තියන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.